ඉතින් මේ වගේ අයට එකෙන්ම රෙස්පෙක්ට්. හැබැයි ඔයාලා දැක්කා වගේ මේ බලන්න ජපන් උනාට වැඩක් නැහනේ. හොදේකින් අරගත්ත නේද? අනේ ඔයා ශාවි මේ වගේ උන්නම් කොහොමත් ලංකාවම කනවා. මේ පළවෙනි එකත් නෙවෙයිනේ. ඉතින් මේන් බලන්න තවත් තියෙනවා එකක් දෙකක් නෙවෙයි. ෆලෝ කරපු හැමෝටම ලෝභ නැතුව දීපුවා. උඹලා හිතන් ඉන්නේ උඹලත් පිරිමි කියලාද? උඹලා පිරිමි නෙවෙයි බං. උඹලා පිරිමි බාග. උඹලා තමයි කලිසම ගලවලා චීට් ඇදන් පාරවල් වල යන්න ඕන අය. මේක දාපුවාම ගොඩක් අයට රිදෙයි. ගොඩක් අය මට බනී. හැබැයි කාගේවත් නමක්වත් කමෙන්ට් එකක්වත් මං කපන්නේ නැහැ. මෙහෙම හැම එකක්ම මං දානවා. සමහරක් විට මේක TikTok වල විතරක් නෙවෙයි මම YouTube එකෙත් දානවා. හිතුනොත් Facebook එකෙත් දානවා. ඔයාලට මේ වගේ බලු වැඩ කරන්න පුළුවන් නම් ඇයි කෙල්ලෙක්ට උදව් කරන්න බැරි? ඔයාලට ඕන ලයික් එකයි views එකයි වැඩි කරගන්න කෙල්ලෙක්ගේ ජීවිතේ විනාශ කරන එකද? එහෙමත් නැත්නම් පතිවත රැක ගන්න කෙල්ලෙක්ට පතිවත රැක ගන්න දීලා පාඩුවේ ඉන්න එකද? ඒක පොඩ්ඩක් ඔයාලා හදවතින්ම අහලා බලන්න. ඒ වගේම ඔයාලට අම්මලා නැද්ද? ඔයාලා අහසින් කඩම් පාත් වෙච්ච අයද? සහෝදර සහෝදරියෝ නැද්ද? සහෝදරියක් ඉන්නවා නම් අම්මා කෙනෙක්ගෙන් ඉපදුන ළමයෙක් නම් කොහොමද ඔයාලා මේ වගේ තිරිසන් වැඩ කරන්නේ? ඔයාලත් මිනිස්සුද? පිරිමිද? පොඩ්ඩක් හිතන්න. තව කෙල්ලෙක්ගේ ජීවිතයක් විනාශ කරලා ඒකෙන් සතුටක් ලබන්න එපා. මොකද ඔයාලා ඒ දාන කැලල සමහරක් විට ඒ කෙල්ලගේ ජීවිතේ නැති කරගන්න උනත් පුළුවන්. ඒ කෙල්ලගේ ජීවිතේම එතනින් විනාශ වෙන්නත් පුළුවන්. මේ පළවෙනි පාරක් නෙවෙයිනේ.